මට හෙන අබැද්දියක් වුණා. සාමරයි මේ කැලේ පීර හොයන්නේ. මගේ සෙරෙප්පු කෑල්ල කරන. ඉතාලම සෝචනීයයි මගේ සෙරෙප්පු කෑල්ල ගියා බලන්න. මේ හදත් පේනවා මේ. හදත් බලන්න ඕන පොඩි. රණහංස යුවල නිමල නිජනාතේ. ඇති මා සත පාගල විශ්වාසනේ මට බෝ දැක්කන ඉස්සෙල්ලා. අපි සින්දු කොහොමද? කොහොමද? ලස්සන ලයිට් දාමා බක් ඒක ආවා මගේ යාළුවෝ සෙට් එක ඉතින් කොහොමද හැමෝම මුදින් ඇති කියලා හිතනවා. ඉතින් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්නවා අලුත් channel එකකින්. මොකද මේ මගේ channel එකේ මම කලින් දැම්මාට මේ සබ්ස්ක්‍රයිබ් කරනවා මගේ channel එකේ කියලා කලින් channel එකේ. ඉතින් මේ ප්‍රශ්නේ ගැන දැන් මට මතක නැහැ. ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ. මේ ආයෙත් සාමරයි දෙන්න යනවා. මගේ කලින් channel එකේ වීඩියෝ එක මම කරා. ඒ තරකට තමයි යන්නේ. ඒ උනාට වෙනස් විදිහකට තමයි කරන්න හිතන් ඉන්නේ වීඩියෝ එක. ඉතින් ඔන්න ඉන්න සාමරයි ආයි කියන්නේ ඉතින් චාමරායත් එක්ක යනවා වෙනස්ම ලස්සන ප්ලේස් එකකට. එහෙනම් අපි තරණ ගිහිල්ලා හම්බෙමු. දැන් මේ අපි ඉන්න තැන ගැන කිව්වොත් එහෙම ඔයාලා ගොඩක් තරක් ඉතින් පොප් ප්ලේස් එක කියලා තමයි කියන්නේ. පොප් ප්ලේස් එකේ ඉන්නේ. පප්පා ඉන්නවා පිටිපස්සේ. ඔව් ෂිට්. ඉතින් මේනවනේ. ඉතින් පප්පා ඉන්නවා. පප්පා ඉන්නවා එතන. ඉතින් අපි ඉන්නවා මෙතන. අපි දැන් යන්නයි හදන්නේ. ඉතින් සලක් සම්පූර්ණ ගාව. එහෙනම් අපි පොට් එකට ගිහිල්ලා බලන්න හම්බෙන්න. එහෙනම් යමු පොට් එකට. ඉතින් ඔන්න අපි ආවා දුඹුඩුළු ගලට. ඉතින් මට මේ වචන පොඩ්ඩක් පැටලෙනවා. මේ චාමරයි පොඩ්ඩක් කියන්නකෝ වාන් දුඹුඩුළු ගල කියලා. දුඹුඩුළු ගල. එයා කියන්නේ දුඹුඩුළු ගල කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් කන්ද නගින්න. ඉතින් මේ පැත්තේ කන්ද තියෙනවා. මේ පැත්තේ වැව තියෙනවා. වෙනස්ම වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නේ. අද වැඩි වෙලා ගන්නෙ නැහැ. උපරිම විනාඩි 10ක් හෝ 20ක් වෙන වීඩියෝ එකක් තමයි කරන්න හිතන් ඉන්නේ. මොකද ලොං වීඩියෝ දාන්න වැඩිය දවසක් නැහැ. මේ වර ටයිම් එකකුත් නැහැ වැඩිය බලන්න. ඒ හින්දා පුළුවන් ඉක්මනට ෂෝට් වීඩියෝ එකක් කරලා දාන්නම් ඔයගොල්ලන්ට බලන්න. ඉතින් යන් අපි මේ කන්ද උඩට එතන උඩට ලස්සනට සන්සෙට් එක පේනවා. ඒ වගේම පොළොන්නරුවේ වැව පේනවා. වැඩි කතා නැතුව යන් කන්ද උඩට. ළඟ පාරවල් අපි ෂෝට් කට් පාරවල් වලට. ඉතින් මෙන්න තියෙනවා කන්ද. විජහට යන් රෑබෝ කියලා තියෙනවා. යන්නත් ඕන ගෙවල් වලට ඉක්මනට. ඒවට මම වගේ කියන්නේ නැහැ. අපේ භාෂාවෙන් කියනවා නම් චුට්ටයක් දාන්න මරු පළාත්.
දීපති ක්‍රමයේ අර්ථය මොකද්ද කිව්වොත් පැහැදිලි කරගන්න හොඳ කෙනෙක් තමයි චාමරාය කියන්නේ. ඒ දවස්වල නම් උතර බොනවා කන මිනිස්සෙක් කිව්ව. හැබැයි මම නම් දන්නේ නැහැ එහෙම කනවා බොනවා කියලා. මෙයා තමයි කියන්නේ. ඉතින් අද කරුමේ කියන්නේ වැහි කළුවක් ඇවිල්ලා සන්සෙට් එක බලන්න බැරි වෙන පාටක් තියෙන්නේ. මොකද ඉර වැහිලා වැහි බලාකොළු වලින් ඔයගොල්ලෝ බලන්නකෝ මාව බලන්න නෙමෙයි. ඔයගොල්ලෝ වීඩියෝ බලන්න නෑ. ඒ හින්දා ඔයාලා බලන්න මේ view එක කොහොමද කියලා ලස්සනයිද කියලා. ඉතින් ඔන්න අපි දෙන්නට නාගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නේ. මේ පැත්ත වලට පේනවාද කළු කරගෙන ඇවිල්ලා තියෙනවා මේ. තනිකර වැහි බලාකොළු වලින් වැහිලා තියෙන්නේ. වැඩි වෙලා ඉන්නාම වෙන්නේ සන්සෙට් එක බලන්න ආපහු අපි දෙන්නට නාගෙන තමයි යන්න වෙන්නේ. එහා පැත්තට හයියෙන් වහිනවා පේනවා. ඉතින් බලන්නකෝ වහින දිහා පොඩ්ඩක්. එතන පට්ට කැලේ යාර ඩුගුඩුගු කැලේ තමයි ඉතින් මොනවා ගන්නද මගේ ඩුගුඩුගු කැලේ අම්මා චාමරායගේ ඩුගුඩුගු කැලේට යන්නේ අපි මේ යා නමකුත් දාලා ඩුගුඩුගු කැලේ ලස්සන පළාත ලස්සන සුන්දර තැන යාළුවෝ ඔක්කොම ඉන්න ඕන බලන්න මම නෙමෙයි කියන්නේ චාමරාය කියන්නේ චාමරාය හින්දුවක් කියන්නේ වේ චූටි කැලයක් තියෙන්නේ ඔය පේනවනේ එයාගේ සයිස් එකත් එක්ක එයාගේ උසත් එක්ක බලන්න කැලේ කොහොමද උතන ලින්දක් තියෙනවා ලින්දර වැඩි තව චුට්ටකින් නෑ ලින්දර මල්ලිත් එක්ක මට යන්න වෙනවා මල්ලි මාව දාලා ඇයිනේ එහෙම වුණා මං දාලා යන්නේ මං බහැලා යනවා oh shit ඉතින් ඔන්න බලන්න හතරටම view එක අපි මුදුරටම නැගලා දී ලස්සන 360 view එකක් වලට පෙන්නන්න පුළුවන් මට හෙන අබැද්දියක් වුණා චාමරාය මේ හැකයි චාමරාය මේ කැලේ පීර හොයන්නේ මගේ සෙරෙප්පුවේ කෑල්ල කරන ඉතාලම සෝචනීයයි මගේ සෙරෙප්පුවේ කෑල්ල ගියා මේ බලන්න එකෙන් හඳක් පේනවා මේ සෙරෙප්පුවේ හඳක් බලන්න ඕන දැකලා මේ වගේ සෙරෙප්පුවක් පේනව නේද මේ වගේ තැනකට ආවම පස්සේ කරනොත් එහෙම ඔයාලා මොනවාද ඉතාලම සෝචනීය අවස්ථාවක් ඉතින් මොනව කරන්නද අපි යමු මේ කටුමඳුරෙන් එහාට දැන් කටුත් ඇෙනවා වගේ වැස්සකුත් එන්නයි එන්නේ මගේ ඩුගුඩුගු කැලේ ලස්සන පළාත ලස්සන කැලේ ලස්සනට ඇවිල්ලා කපල් එකකට ඇවිල්ලා යාළුවෝ සෙට් වෙලා ලස්සන පළාතක් ඕන විදිහකට සින්දුවක් කියලා ඕන විදිහට දෙයක් කරගෙන ඕන විදිහට කාලා බීලා යාගේ විදිහට කියන අඩියක් ගහලා ඔය කාලා බීලා හොඳ පන්නක් කරන් කට්ටියට ගියහැකිද අනිවාර්යෙන් පොට්ටේ රණහංස යුවල නිමල නිල් ජලාශේ oh my god wow යතු මා සත පාගල ඉස්සරනේ මට බෝ දැක්කන ඉස්සරලා අපි සින්දු මෙහෙම කියමු කොහොමද කොහොමද ආගිය ලස්සන ලයිට් දාමා බස් එක ආවා emotional මේ නඩේ ගුරා කස්තුරි මාමා නන්දත් නෙයි පාන්දරින් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින් ඉතුරු ටික දන්නේ
මාර විදිහට පරිසරයේ විදිහට මිනිස්සෙක් වෙනවනේ. සුන්දර ඉදිරි කියන්නේ දැන්ටමත් මෙහිපොත වැටෙනවා. අපිට මේ නාගෙන තමයි යන්න වෙන්නේ. තාම සෝචනීයයි. සබන් කැල්ල කෝඩ වෙන්නේ අපිට මෙහිම නාගෙන ගියයි මේ ගෙදර ගිහිල්ලාම ගා ගන්න සබන් කැල්ල. එතන පොඩ්ඩක් හොඳයි. එතනින් පොඩ්ඩක් ඉඳගෙන පොඩ්ඩක් කතා බහ කරමු. කලින් කියපු විස්තර ටිකමයි කියන්න වෙනවා. මොකද මේ කිසිම දෙයක් රෙකෝඩ් වෙලා නැහැ. කතා කරපු කිසිම දෙයක් බලන්නකෝ ඉතින්. මයික් එක කැල්ලා. මයික් එකටත් ගුඩ් බයි කියන කාලේ හරි. ආයෙත් ඉතින් ගෝසාකාරී හඬවල් හැමෙන් ඇහි මයික් එකක් ගන්නකම්. ඒ වගේම මේ channel එකේ පළවෙනි වීඩියෝ එක අර කලින් මම වීඩියෝ හදලා දාලා තිබ්බ channel එකේ වීඩියෝ දාන්න නැහැ guys. මොකද මේ ඒකේ රීච් වෙන්නේ කට්ටියට. මොකද ඒ කියන්නේ ඒක subscribe කරලා මේ තියෙන කට්ටියට විතරයි වීඩියෝ එක පෙන්නන්නේ. එතකොට ඒ කට්ටියට විතරයි ඒක රීච් වෙන්නේ. අනිත් අයට රීච් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ෂෝට් වීඩියෝ ගොඩක් දාලා තියෙනවා මේ channel එකේ. ඒ හින්දා ඒ channel එක නැතුව මම අලුතින් channel එකක් හදලා තියෙනවා. ඒ channel එකේ තමයි මම මේ වීඩියෝ දාන්නේ. අනිවාර්යයෙන්ම මතකද subscribe කරලා bell එක නැත් ඕල් කරලා තියාගන්න. අනිවාර්යෙන් අපිට පොඩි සබ් එකක් දෙන්න. ඉතින් චාමරයියා ඉන්න චාමරයියා කොහෙද කියලා කිව්වේ මට මතක නැහැ. කුලිය පිටිය. චාමරයියා කුලියාපිටිය කොල්ලෙක් ඔන්න කුලියාපිටියේ පැත්තේ කට්ටිය ඉන්නවනම් මේ චාමරයියට මොනවාද? චාමරයියට මොකද සපෝට් එපා. චාමරයියට පොඩි කමෙන්ට් කමෙන්ට් එකක් දාන්න මේ අනිවාර්යෙන් කුලියාපිටියේ කොල්ල කෙල්ලෝ ඉන්නවනම් චාමරයියට සපෝට් එකක් දෙන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් අපි කුලියාපිටියත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගිහිල්ලා වෙලා කුරුසපල්ලිය පැත්තට පොඩි රවුමක් දාලා බීච් එක පැත්තේ පොඩි රවුමක් දාලා එන්න කියලා හිතාගෙන ඉන්නවා. පොඩි ආතල්ලයක් අරගෙන දාලා අනිවාර්යෙන් අපි ඉතින් ආයෙත් දවසක හම්බෙමු. එවනොත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. වැඩි විස්තර කතා කරන්න මේක බෑ. මොකද මේ වීඩියෝ එක එන්ඩ් කරන්න වෙනවා. මොකද ගොඩක් රෑ වෙන්න එනවා. දැන් අනිත් එක වෙහි කලුකුත් වෙනවා. අපිට නාගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතෙන් එන්ඩ් කරනවා guys. මෙච්චරලා වීඩියෝ එකත් එක්ක තුලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මතක ඇතුව මගේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕල් කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් share කරන්න. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. බොහොම ස්තුතියි චාමරයියා වීඩියෝ එකට ආවට. ඉතින් ඒක මට කියන්න ඉස්සලා මතකුණා. ඉතින් හරි එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. බායි එහෙනම් කට්ටියම හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.